ආයුබෝවන් අපි අද වැඩසටහනෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ යෝගීන් සතුව පවතිනා වූ විශ්මිත හැකියාවල් සහ ඒ හැකියාවන් උපදවා ගන්නට යෝගීවරුන් විසින් භාවිතා කරන ලද විශ්මිත රහස් ක්‍රමවේද පිළිබඳව මේ යෝගීවරයෙක් වීමේ මාර්ගයට අවතීර්ණ වෙන්නේ කොහොමද? ඕනෑම ලෞකික වශයෙන් ඔබ යම් ශක්තියක් ප්‍රගුණ කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් ශක්ති භාවනාවක් තුලින් ඉදිරියට ගමන් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හෝ ගමන් කරන කෙනෙක් නම් එහෙමත් නැත්නම් වරම්ලාභී දරුවෙක් නම් ඔබේ වරම අභිබවා ඔබ ඔබේ ශක්තියක් තුලින් ගොඩනැගීමේ මාර්ගයක ගමන් කරන කෙනෙක් නම් නැත්නම් ගමන් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ කුමන මාර්ගයක ඔබ ගමන් කරත් අවසානයේ ඔබ වැටෙන්නේ මේ යෝග මාර්ගයට. මේ යෝග මාර්ගය අපිට දායාද කරන්නේ පතංජලි කියන මහ ඍෂිවරයා. අපේ විශ්වාසයට අනුව මේ යෝග මාර්ගය ලෝකයට දායාද කරන්නේ එතුමන් වහන්සේ විසින්. හැබැයි එතුමන්ගෙත් පරම ගුරු වුණ ශිව දෙවියන් විසින් තමයි ආදි යෝගී නැත්නම් අපි කියන මහා ශිව දෙවියන් විසින් තමයි මේ යෝග කියන මාර්ගය ලෝකයට දායාද කරන්න මූලික වෙන්නේ. එතනින් එහාට බ්‍රාහ්මණයන්ට සහ වේදය යෝගීන්ට වේදය හරහා මේ යෝග සූත්‍ර මාර්ගය දායාද කරා කියලා සැලකෙන්නේ මේ පතංජලි ඍෂිවරයා විසින්. මගේ විශ්වාසය නම් පතංජලි මහ ඍෂිවරයාට ඊටත් කලින් ඉඳලා මේ යෝග මාර්ගය පැවතෙන බව. කෙසේ නමුත් මේ යෝග තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඔබ අහලා ඇති යෝගීන්ට විශ්මිත හැකියාවන් තියෙනවා කියලා. එවැනි හැකියාවන් අදටත් සමාජයේ වර්ධනය කරගත්ත යෝගීන් සිටිනවද කියන එක ඔබට කුතුහලයක් හිතෙන්නත් පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් ඉන්දියාවේ නම් ඉන්න පුළුවන් ලංකාවේ එහෙම ඉන්න විදියක් නැහැ කියලා. ඇත්තම කතාව එවැනි විශ්මිත හැකියාවන් තියෙන යෝගීන් අදටත් අපේ රටෙත් ජීවත් වෙනවා සහ ඉන්නවා. මේ යෝග මාර්ගය තුල විශේෂ වශයෙන් අපිට මේ යෝග නැත්තම් මේ යෝග මාර්ගය ඉදිරියට ගමන් කිරීම සඳහා අපිට විශේෂ වශයෙන් අවශ්‍ය වන ක්‍රමවේද කිහිපයක් තියෙනවා. ඔබට මේ යෝග කිව්වම මතක් වෙන්නේ අර ව්‍යායාම කරන ක්‍රමවේදයක්. ඔබ දැකලා ඇති බාහිර සමාජයේ යෝග කියලා උගන්වන්නේ මේ ව්‍යායාම. ඇත්තටම මේ ව්‍යායාමද යෝග කියන්නේ? යෝග යනු ව්‍යායාම නොවේ. යෝග යනු ඉහළ ආධ්‍යාත්මික ශක්තියක් සහ මානසික ශක්තියක් පවතිනා වූ මට්ටමකට අපිට කියන්න පුළුවන් යෝග කියලා. නැත්නම් ඉහළ ආධ්‍යාත්මික සහ මානසික ස්වභාවයක් පවතින ක්‍රමවේදයට අපිට කියන්න පුළුවන් යෝග කියලා. එතකොට මේ යෝග මාර්ගයේ තිබෙන අඩිතාලමේ තිබෙන ක්‍රමවේදයක් විදිහට මේ ව්‍යායාම කියන දේ අපිට හඳුන්වන්න පුළුවන්. යෝග අභ්‍යාස නැත්නම් යෝග ව්‍යායාම. නැත්නම් ඔබ දකින යෝග ආසන ක්‍රමවේද. මේ යෝග ව්‍යායාම නැත්නම් මේ යෝග ආසන ක්‍රමවේද වලින් කරන්නේ මූලික වශයෙන්ම අපේ ශරීරයේ පවතිනා වූ මේ ස්නායු උද්දීපනය කිරීම තමයි මේ යෝග ව්‍යායාම වලින් සහ ආසන වලින් කරන්නේ. ඒ වගේම අපේ ශරීරයේ රුධිර සංසරණ පද්ධතිය හරියාකාරව ක්‍රියාත්මක කරවීම. මෙන්න මේ වගේ දේවල් තමයි අපි මේ දකින යෝග ව්‍යායාම වලින් අපිට සිද්ධ වෙන්නේ. අපි යෝග මාර්ගයක යම්කිසි ශක්තියක් වඩමින් අපි ගැඹුරු සමාධියකට නැත්නම් ගැඹුරු භාවනාවක් තුළින් අපි ඉදිරියට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔබ මේ
යෝග භාවනා නැත්තම් ශක්ති භාවනා මේ ඕනෑම ක්‍රමවේදයක් ආරම්භ කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම මේ යෝග ආසනයකට සකස් විය යුතුයි. ඔබ දන්නවා මේ යෝගාසන විශාල වශයෙන් පවතිනවා. ප්‍රධාන යෝගාසන 84ක් පවතිනවා. ඒකෙනුත් දැනට අතීතයේ භාවිතා වුණු ඒ යෝගාසන 84නුත් දැනට භාවිතා කරන්නේ යෝගාසන 64ක් පමණයි. එතනිනුත් සාමාන්‍ය සමාජය තුළ භාවිතා කරන යෝගාසන 26ක් 31ක් වගේ ප්‍රමාණයකට සීමා වෙලා තියෙනවා. නමුත් ඉන්දියාවේ ගුරුකුලවල සහ යෝගීන් අතර තමන්ගේ ශිෂ්‍යයන්ට මේ ප්‍රධාන යෝගාසන වලින් යෝගාසන 64ක්වත් පුරුදු කිරීම කටයුතු වල නිරත කරනවා. මේ දේවල් වලින් වෙන්නේ අපේ ශරීරයේ ස්නායු නිතර උද්දීපනය කිරීම සහ ශරීරයේ නිරෝගී බව රැක ගැනීම කියන ක්‍රමවේදය. ඔබ යම් ශක්ති මාර්ගයක හෝ යම් භාවනාවකට අවතීර්ණ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබ මේ ආසනයක නිරත විය යුතුයි. ඔබ දන්නවා පద్මාසන දන්නවා. ඒ වගේ විවිධ ආසන ක්‍රමවේද ඔබ දැකලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ ආසනයක ඉඳ ගන්නවා නම් යෝගාසනයක ඉඳ ගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔබ පොළව මට්ටමින් බිම පොළව පවතින ස්වභාවයක තමයි ඔබ මේ යෝගාසනේ ඉඳ ගන්න ඕනේ. කොට්ට මෙට්ටවල එහෙමත් නැත්නම් ඇඳවල් උඩ බංකු උඩ මේ විදියට යෝගාසන වඩන්න බෑ. ඔබට මේ පොළවේ තිබෙන භූමියේ තිබෙන ඒ ශක්තියින් ඔබේ ශරීරයට ආරෝපණය වෙනසේ ඔබ මේ පොළවට ස්පර්ශ වෙන විදියට බිම ඉඳගෙන තමයි මේ යෝගාසනයට අවතීර්ණ වෙන්නේ. ඒ වගේම තමයි මේ යෝගාසනය තුළින් ඔබ යම්කිසි ශක්තියක් වඩනවා නම් ඒ ශක්ති භාවනාව තුළින් ඔබ බලාපොරොත්තු වෙන විවිධ ආධ්‍යාත්මික හැකියාවල් සහ මේ ධාන සමාධි ක්‍රමවේද ඔස්සේ ඔබ ලබා ගන්න විවිධ 이르දිමේ ශක්තියින් ඔබට ලැබෙන්නේ ඔබේ ශරීරය තුල නිද්‍රාගතව පවතිනවා. අපි ඒකට කියනවා ප්‍රාණ ශක්තිය කියලා. මේ ප්‍රාණ ශක්තිය ඕනෑම මිනිසෙකුගේ ශරීරයක නිද්‍රාගතව තමයි පවතින්නේ. අපි යම්කිසි යෝගයක් වඩනවා නම් ඒ වඩන යෝගය තුලින් අපේ ශරීරයේ කශේරුකාවේ පහළ කොටසේ ඉඳලා නිද්‍රාගතව පවතින මේ ප්‍රාණ ශක්තිය ඉහළට මතුවෙන්න පටන් ගන්නවා. මේ හරහා ශරීරයේ පවතින ප්‍රධාන චක්‍ර පද්ධතීන් 7ක් හරහා මේ ප්‍රාණ ශක්තිය අවදි වෙමින් ඉහළට ගමන් කරනවා. මේ අවදි වෙන ප්‍රාණ ශක්තිය අපේ ශරීරයේ ප්‍රධාන චක්‍ර පද්ධතීන් 7 හරහාද ඒ වගේම අදෘශ්‍යමානව පවතින තවත් චක්‍ර පද්ධතීන් ප්‍රධාන වශයෙන් තව 2ක් හරහාද ඊටත් අමතරව අණු චක්‍ර පද්ධතීන් 1181ක් හරහාද මෙන්න මේ ප්‍රාණ ශක්තිය දිව යනවා. මෙන්න මේ චක්‍ර පද්ධතීන් අවදි වීමත් එක්ක අපේ ශරීරය අර නිද්‍රාගතව පැවතිච්ච ප්‍රාණ ශක්තිය අපේ ශරීරය පුරා විහිදෙන්නට පටන් ගන්නවා. මෙන්න මේ ප්‍රාණ ශක්තිය හරහා විවිධ ආධ්‍යාත්මික හැකියාවල් සහ විවිධ ප්‍රාතිහාරයන් ඒ යෝගීන්ට කිරීමේ හැකියාවන් ලැබෙන්නට පටන් ගන්නවා. අපි ඕනෑම ආධුනික භාවනාවල් වඩන කෙනෙක්ට ශක්ති මාර්ගයේ භාවනා වඩන ශක්ති භාවනා වඩන හෝ මේ යෝග මාර්ගයට අවතීර්ණ ඕනෑම ආධුනික පුද්ගලයෙකුට අපි දෙන ගුරුහරුකම් වල ක්‍රමවේද 4ක් තියෙනවා. මෙන්න මේ කියන ක්‍රමවේද 4 තමයි මූලික වශයෙන්ම ඒ අදාළ යෝගියා විසින් ආධුනික යෝගියා විසින් පුහුණු වීම වල නිරත විය යුතු වන්නේ. ඒ මොනවද කියලා කිව්වොත් එකක් තමයි අපි අපේ ශරීරය නිතරම
සැහැල්ලුවෙන් තබා ගැනීමේ ක්‍රමවේදය. දෙවැනි කාරණාව විදියට ශරීරය පිරිසිදු කිරීමේ ක්‍රමවේදය. මේ ශරීරය පිරිසිදු කිරීමේ ක්‍රමවේදය කිව්වම මේකට යොදා ගන්න විවිධ ඖෂධ වර්ග තියෙනවා. මේ ඖෂධ වර්ග හරහා අපේ ශරීරය පිරිසිදු කිරීමේ ක්‍රමවේදය යොදා ගන්නවා. ඒ වගේම බාහිර පිරිසිදු කිරීම විතරක් නෙමෙයි ශරීරයේ අභ්‍යන්තර චක්‍ර පද්ධතීන් වල තිබෙන හිර නැත්නම් චක්‍ර පද්ධතීන් වල තිබෙන අවහිරතා පිරිසිදු කිරීම කියන මෙන්න මේ කරුණු දෙකම මේ ශරීරය පිරිසිදු කිරීම කියන කොටසට යටත් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි වැතිර සිටීමේ ක්‍රමවේදය. මේ වැතිර සිටීම නැත්නම් අපි කියනවා මේ නිදා ගැනීමේ ක්‍රමවේදය. වැතිර සිටීමේ ක්‍රමවේදය මේ ශරීරයේ පවතිනා වූ අසීමිත බර සහ ගුරුත්ව ශක්තියට බලපෑම් කරන එක්තරා රහසිගත ක්‍රමවේදයක්. මේක සාමාන්‍ය කෙනෙක් වැතිර සිටීමේ ක්‍රමවේදය සහ යෝගියෙකු වැතිර සිටීමේ ක්‍රමවේදය කියන්නේ දෙආකාර ක්‍රමවේද දෙකක්. යෝගියෙකු වැතිර සිටීමේ ක්‍රමවේදය තුළින් ඒ යෝගියා මේ පෘථුවියේ පවතිනා වූ ගුරුත්ව ශක්තියට පරිබාහිරව බලපෑම් ඇති කරන ආකාරයට තමයි ඒ වැතිර සිටීමේ ක්‍රමවේදය අනුගමනය කරන්නේ. ඊළඟට හතරවෙනි කාරණාව තමයි ආශ්වාස ප්‍රාශ්වාස පාලනය. නැත්නම් අපි කියනවා ප්‍රාණයාම කිරීම. නැත්නම් ඔබ අහලා තියෙන විදිහට නම් ආනාපාන සතිය. ඔබ අහලා තියෙනවනේ බුදුදහමේ හැටියට ආනාපාන සති භාවනාව කියන දේ ඔබ අහලා තියෙනවා. මේ හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම. මේක ඕනෙම පොඩි දරුවෙක් වුණත් අර දහම් පාසල් යන දරුවෙක් වුණත් පුංචි කාලේ ඉඳලම ඔය ආනාපාන සති භාවනාව ගැන කියලා දෙනවා සහ දන්නවා. නමුත් මේක කරන නියම ක්‍රමවේදයක් යෝග දර්ශනයේ තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රාණයාම කියලා. මේ ප්‍රාණයාම තුළින් කරන්නේ අපේ ශරීරයේ සියලුම පද්ධතීන් පාලනය කිරීම. හුස්ම රැල්ල විතරක් නෙවෙයි. මේක දවසින් දෙකකින් වඩන්න පුළුවන් ක්‍රමවේදයක් නෙමෙයි. යෝගීන් විසින් තමන්ගේ ශිෂ්‍යයන්ට ආධුනික යෝගීන්ට මේ ක්‍රමවේදය දායාද කරනවා. මේ ක්‍රමවේදය හරහා හැකියාව ලැබෙනවා සාමාන්‍ය මිනිස්සෙක් ආශ්වාස ප්‍රාශ්වාස කරන වාර ගානට වඩා අඩුවෙන් ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේ හැකියාව යෝගීන්ට ලැබෙනවා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සෙකුගේ හෘද ස්පන්දන වේගයට පරිබාහිරව ඒ හෘද ස්පන්දන වේගයට අඩු මට්ටමකින් හෘද ස්පන්දන වේගය පාලනය කිරීමේ හැකියාවකුත් මේ ආශ්වාස ප්‍රාශ්වාස මේ ප්‍රාණයාම තුළින් ඒ යෝගීන්ට ලැබෙනවා. මෙන්න මේ හැකියාවන් දියුණු වෙනකොට අපි කෙනෙක් හුස්ම ගන්න වාර ගාන වැඩි වෙන්න සහ මේ අපේ විශ්වයේ පවතිනා වූ භ්‍රමණ වේගය මේක කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අවුරුදු 300-400කට තිබුණ භ්‍රමණ වේගය නෙමේ පෘථුවියේ දැන් පවතින්නේ. ඒ වගේ කාලෙන් කාලයට මේ පෘථුවියේ සහ මේ සෞරග්‍රහ මණ්ඩලයේ භ්‍රමණ වේගයන් වෙනස් වෙනවා. එතකොට මේ භ්‍රමණ වේගයන්ට අදාළව තමයි අපේ පෘථුවිය යම් ඇලවීමකට නැත්නම් ගුරුත්වාකර්ෂණ ශක්තියකට පත් වෙන්නේ. මේ ගුරුත්ව ශක්තියත් කාලෙන් කාලෙට යම් සුළු වෙනස්කම් මේ ගුරුත්ව ශක්තිය තුලත් පවතිනවා. එතකොට මෙන්න මේ කියන මේ පෘථුවියේ තිබෙනා වූ මේ භ්‍රමණ වේගයට සාපේක්ෂව තමයි සත්වයකගේ මේ හෘද ස්පන්දන වේගය සහ මේ ප්‍රාණයාම නැත්නම් අපි කියන හුස්ම ගැනීමේ වාර ගාන තීරණය වෙන්නේ සහ වෙනස් වෙන්නේ. මේක මිනිස්සුන්ට විතරක් අදාළ දෙයක් නෙමෙයි. සතුන්ට වුණත් හුස්ම වැටෙන ස්වභාවය සහ විශේෂයෙන් මනුෂ්‍යයන්ට හුස්ම ගන්නා වාරවල වාර ගානේ වෙනසක් මෙන්න මේ පෘථුවියේ භ්‍රමණ වේගයට සාපේක්ෂව වෙනස් වෙනවා. එතකොට
යෝගී පුද්ගලයෙකුට නැත්නම් යෝගියෙකුට මෙන්න මේ හුස්ම ගැනීමේ වාර ගාන සාමාන්‍ය මිනිසෙක්ට වඩා අඩු වාර ගානක් තමයි යෙදෙන්නේ. මේ හරහා යෝගීන් බොහෝ කල් දීර්ඝායුෂ විඳීමේ හැකියාව උන්ට උදා වෙනවා. ඒ වගේම අපේ ශරීරයට මේ හුස්ම ගැනීමේ වාර ගාන වැඩි වෙන්න අපේ ශරීරය එන්න වියපත් ස්වභාවයට නැත්නම් වයසට යාමට පත් වෙන්න පටන් ගන්නවා. අපේ ශරීරයේ තිබෙනා වූ ශක්තියින් වැය වෙන්න අපේ ශරීරයේ වයසට යාම තමයි මේ වයින් සිද්ධ වෙන්නේ. එතකොට යම්කිසි යෝගියෙක් ප්‍රාණයාම භාවනාවන් වඩලා ප්‍රාණයාම හරහා තමන් දියුණු වෙනවා නම් ඉදිරියට යනවා නම් ඒ යෝගියාගේ ශරීරය පාලනය කිරීමේ හැකියාවක් ඒ වගේම වයසට යාම කියන දේ පාලනය කිරීම මේ යෝගීන් සතුව පවතිනවා. ඔබ අහලා ඇති සමහර යෝගීන් ඉන්නවා අවුරුදු 500 600 තමන්ගේ ශරීරයේ ඒ ආකාරයටම පවත්වාගෙන ගැඹුරු සමාධි තත්වයන් තුළ ජීවත් වෙන යෝගීන් අදටත් ඉන්නවා. ඊටත් වඩා දීර්ඝ කාලීනව අවුරුදු 3-4000 පවා ජීවත් වෙන යෝගීන් අදටත් ඉන්නවා. ඉතින් ඒ දේවල් කතාවල් විතරක් සීමා වෙච්ච දේවල් නෙමෙයි. ඒවා සැබෑවටම අද පවතිනා වූ සත්‍යයක්. ඉතින් මේ ප්‍රාණ ශක්තිය නැත්තම් අපි කියන මේ ප්‍රාණ වායුව හරහා අපි මේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රමවේදය හරහා ප්‍රාණයාම ක්‍රමවේදය හරහා මෙන්න මේ වගේ ප්‍රතිලාභ ඒ යෝගීන්ට සැලසෙනවා. ඒ වගේම තමයි අපේ යෝග දර්ශනය අනුව අපි ප්‍රධාන වශයෙන් යෝගීන් විසින් දායාද කරන්නේ ශරීර පාලනය කිරීමේ යෝග. නැත්තම් අපි එකට කියනවා බොඩි කන්ට්‍රෝල් කියලා. මේ ශරීර පාලනය කිරීමේ අභ්‍යාස තමයි ප්‍රධාන වශයෙන් අපේ යෝග විද්‍යාව තුළ යෝගීන් විසින් වඩන්නේ සහ කරගෙන යන්නේ තමන්ගේ ශිෂ්‍යයන්ට දායාද කරන්නේ. මේ ශරීර පාලනය තුළින් අපේ ශරීරයේ තිබෙනා වූ ශරීරයේ පද්ධතීන් පාලනය කිරීමේ හැකියාවන් ලැබෙනවා. මේක දවසින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක කරගෙන යන්න යම් කාලයක් පුහුණු වීම වල නිරත වෙන්න මේ හැකියාවන් යෝගීන් විසින් ලබා ගන්නවා. මේ ශරීර පාලනය කියන්නේ ශරීරයේ පද්ධතීන් පාලනය කරනවා කියන්නේ අපේ රුධිර සංසරණ පද්ධතියේ රුධිර සංසරණ පද්ධතිය පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපේ හෘද ස්පන්දන වේගය පාලනය කිරීමේ හැකියාවක් ලැබෙනවා. ඒ වගේම ශරීරයේ සියුම් ස්නායු උද්දීපනය කිරීමේ හැකියාවන් ලැබෙනවා. ඒ වගේම අපේ ශරීරයේ පවතිනා විවිධ ඉන්ද්‍රියන්ගේ පාලනය කිරීමේ හැකියාවන් මෙන්න මේ වගේ සියුම් ක්‍රමවේද තමන්ගේ පාලනයෙන් තොරව පවතින ශරීරය තමාගේ පාලනයට ගත් ගැනීමට හැකියාව මේ කියන ක්‍රමවේද හරහා යෝගීන්ට ලැබෙනවා. ඉතින් මේ ක්‍රමවේද තුල තියෙන්නේ මේ යෝග විද්‍යාව තුල තියෙන්නේ අරුම පුදුම විද්‍යාවක් නෙවෙයි. මේක එක්තරා විද්‍යාවක්. මේ විද්‍යාව හරියාකාරව හඳුනා ගන්න යෝගීන් විසින් මෙන්න මේ මාර්ගයේ ගමන් කරලා තමන්ගේ ඒ අදාළ ඉර්ධිමය හැකියාවන් සහ ශක්තියින් පහසුවෙන් ළඟා කරගන්නවා. ඒ වගේම තමයි සමහර යෝගීන් ඔබ අහලා ඇති අහසින් ගමන් කරනවා කියලා. මේ ඉර්ධිමය හැකියාව මේක කොහොමද කරන්නේ? මේකටත් තියෙනවා යම් කිසි සරල ක්‍රමවේදයක්. මේ ක්‍රමවේද ගුරුකුල වලට යෝග ආශ්‍රම වලින් යෝග ආශ්‍රම වලට යෝග ගුරුවරුන්ගෙන් ගුරුවරුන්ට මේ ක්‍රමවේදය ආවේනික වෙනවා. යම් කිසි ගුරුවරයෙක් ළඟ තියෙන මේ ඉර්ධිමය හැකියාව හා සම්බන්ධ නැත්නම් අපි කියන වායු ධාතුව නැත්නම් මේ වායු පාලනය නැත්නම් අපි කියනවා සුළඟ පාලනය කිරීමේ ක්‍රමවේදය නැහිමත් නැත්නම් අපි මේකට නිර්වචනයක් දෙමු ගුරුත්වාකර්ෂණ ශක්තිය පාලනය කිරීමේ ක්‍රමවේදය කියලා.
විවිධ නම් තියෙනවා සහ සංස්කෘත නම් තියෙනවා. මට ඒ සංස්කෘත නම් සඳහන් කරන්න නැත්තේ මම ඔබට මේ වැඩසටහනේදී ඒ නම් ගම් සඳහන් කරලා ඔබට මේ වැඩසටහන කරොත් ඒක ඔබට නොතේරෙන්න පුළුවන් නිසා ඔබට තේරෙන විදිහට සරලවම තමයි මම මේ පැහැදිලි කිරීම කරගෙන යන්නේ. ඉතින් ඒ ක්‍රමවේද හරහා ඒ අදාළ යෝගියාට පුළුවන් අපේ පෘථුවියට සාපේක්ෂව තිබෙන මේ ගුරුත්ව ශක්තිය නැත්තම් මේ පොළොවට අද ගැනීමේ ශක්තියට අභියෝග කරලා තමන්ගේ ශරීරය තමන්ගේ වසඟයට නැත්තම් තමන්ගේ පාලනයට අරගෙන මේ ගුරුත්ව ශක්තිය බිඳින්නට ඒ අදාළ යෝගියාට හැකියාව ලැබෙනවා. මේක කරන්නේ යෝගියාගේ ශරීරයේ පවතින ප්‍රාණ ශක්තිය හරහා. ඕනෑම යෝගියෙකුගේ ශරීරයේ ප්‍රාණ ධාතුව නැත්තම් ප්‍රාණ ශක්තිය වැඩි වෙන්න එයා මේ ගුරුත්වයට තිබෙන බලපෑම එන්න අඩු වෙනවා. එවැනි ආකාරයකදී ඒ යෝගියාට සිතන සැනින් නැත්තම් තමන්ගේ අභිමතයේ පරිදි මේ ගුරුත්වයේ බිඳීමේ හැකියාව තියෙනවා. එහෙම කියලා ඔබ හිතන්න එපා මේ ශක්තියින් තියෙන හැම කෙනාම අහසින් යන අය කියලා. මේ යෝග විද්‍යාවේදී මේ යෝගීන්ට අදාළ ගුරුවරුන් පවතිනවා. ඒ යෝගීන්ට වඩා ඉහළ මට්ටම්වල ශක්තියින් පවතින ගුරුවරුන්, යෝගීවරුන්, ඍෂිවරුන්, මුනිවරුන් අදටත් විශ්වය තුල වැඩ සිටිනවා. මේ ඔවුන් එකකට එකක් සම්බන්ධ වෙලා තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. යම් ආධ්‍යාත්මික ගමනක් යනවා නම් ඒ යෝගීවරයා හා සම්බන්ධ ආධ්‍යාත්මික ගුරුවරුන් වගේම මේ භවයේදීත් ගුරුවරකම් දෙන ගුරුවරුන් ඉන්නවා. ඒ ගුරුවරුන්ගේ නීති රීති සහ යෝගීවරුන්ගේ තිබෙන නීති රීති වලට අනුකූලව තමයි ඔවුන් මේ හැකියාවන් ඉදිරිපත් කරන්නේ සහ ඉදිරිපත් නොකරන්නේ. ඒ වගේම මේ යෝගීන්ට තිබෙන නීති රීති පද්ධතීන් හරහා ඒ නීති රීති යම්කිසි යෝගියෙක් බිඳ හෙළුවොත් එතනින් එහාට සංසාරයේ පුරාවට එයාට ඒ අදාළ ශක්තිය වැඩිවීමට හැකි වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ක්‍රමවේද මේවයි තියෙනවා. ඉතින් ඒ නිසා මේ ශක්තියින් වඩන හැමෝටම පේන්න හසින් යන්නේ නැහැ. ඒ 이르දිමේ හැකියාවන් ලබා ගන්න, ඒවා යොදා ගන්න අවස්ථාවල් වලදී ඒවා යොදා ගැනීමේ හැකියාවන් ඒ යෝගීන්ට අවසර තියෙනවා. සහ ඒ ක්‍රමවේද වුන් දන්නවා. ඉතින් මේ ගුරුත්වයේ විදීමේ ක්‍රමවේදය ගැන තමයි මම කතා කරේ. මෙතනදී සාමාන්‍යයෙන් අර මම මුලින් කිව්වා වගේ අපේ ශරීරයේ මේ ප්‍රාණ ශක්තිය ගුරුත්ව ශක්තියට වඩා ඉහළ මට්ටමකට ගෙන ගියාට පස්සේ ගුරුත්වයේ බිඳලා ඒ යෝගියාට පුළුවන් ශරීරය පා කිරීම නැත්තම් 이르දියෙන් ගමන් කිරීමේ හැකියාවල් ලබා ගන්න. ඉතින් මේකේ තියෙන විද්‍යාව නැත්තම් මේකේ තියෙන මැජික් එක සහ මේකේ තියෙන ක්‍රමවේදය ගත්තම ඊ타ත්ම සරල ක්‍රමවේදයක්. හැබැයි ඒ ක්‍රමවේදය මේ යෝග මාර්ගය තුල මේ ප්‍රාණයාම වඩපු සහ මේ ශරීරයේ නැත්තම් අපි කියනවා බොඩි කන්ට්‍රෝල් මෙන්න මේ වගේ දේවල් මේ අභ්‍යාසවල නිරත වෙච්ච කාලයක් නිරත වෙච්ච යෝගියෙක්ට එයාගේ ශරීරයේ සකස් වෙන ප්‍රාණ ශක්තියට සමානුපාතව තමයි මේ හැකියාවල් ඉක්මනින් මතු කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ වගේම තව දෙයක් තමයි සමහර යෝගීන් ඉන්නවා ඔවුන්ට පුළුවන් තමන්ගේ ශරීරය යම්කිසි කාලයකට නිද්‍රාගතව තබලා ශරීරයෙන් බැහැර වෙලා නැවතත් තමන්ගේ ශරීරයට ඇතුල් වෙන්න. මේවත් ඊ타ත්ම ගැඹුරු යෝග අභ්‍යාස සහ මානසික ගැඹුරු ශක්තියින්. මේ හරහා කරන්නේ අදාළ යෝගියා තමන්ගේ ප්‍රාණ ශක්තිය ශරීරය තුල රඳවලා ඒ යෝගියා ඒ ශරීරය අතහැර යනවා. සමහර විට ඒ යෝගියා වෙනත් යම් ධ්‍යාන තලවලට නැත්තම් වෙනත් බාහිර ලෝකයෙන් මිදලා වෙනත් ලෝකවලට සහ මට ඒ පිළිබඳව ඔබට සඳහන් කරන්න බැහැ යම් හේතුවක් මත. නමුත් මම මෙහෙම සඳහන් කරන්න තමන්ගේ ශරීරයෙන් මිදිලා යම් කිසි කාලයකට අපි කියමු වසර 200කට හරි 300කට හරි ඒ ශරීරය
ගල් ගුහාවක හරි තැම්පත් කරලා ඒ යෝගියා ශරීරයෙන් නික්මිලා යනවා. හැබැයි ඒ යෝගියා මේ ශරීරයෙන් නික්මිලා ගිහිලා ආයි නැවතත් අර වසර 300කට පස්සේ ශරීරයට ඇවිල්ලා එයා ඒ ශරීරයෙන් නැවතත් තමන්ගේ සමාධියෙන් නැගිටලා ශරීරයට පැමිණිලා කටයුතු කරගන්නවා. මෙන්න මේ වගේ ගැඹුරු අභ්‍යාසත් මේ යෝග දර්ශනය ඇතුලේ තියෙනවා. අදටත් මේ දේවල් භාවිතා කරන ආධ්‍යාත්මික යෝගීවරු අදටත් ලෝකේ පුරා සිටිනවා. සහ ඔවුන්ව හමුවීම සහ ඔවුන්ව දැක ගැනීම කියන හැකියාවල් ඒ අවස්ථාවන් උදා වෙන ඉතාමත්ම සීමිත පිරිසකට පමණයි. සහ ඔබ නිවැරදිව මේ මාර්ගයට මෙවැනි මාර්ගයක ගමන් කරන්න කැමති කෙනෙක් නම් ඔබට ඔවුන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා. ඒක ඔබට දෘශ්‍යමානව හෝ අදෘශ්‍යමානව ඒ ආශිර්වාදය ඔබ වටා පවතිනවා. ඒ වගේම තමයි අපි කතා කරේ දැන් මේ ශරීරයෙන් බැහැරව ගිහිලා නැවතත් ශරීරයට එන ක්‍රමවේද පිළිබඳව. ඒ වගේම තමයි තවත් යෝගීන් ඉන්නවා තමන්ගේ ශරීරය යම්කිසි කාලවකවානුවකට ශරීරය මරණ ස්වභාවයට නැත්නම් අපි කියනවා මිය යන ස්වභාවයට ශරීරය පත් කරනවා. ඔබ හිතන විදියට ඔබ හිතන්නේ මිනිස්සෙක් හුස්ම ගන්නේ නැති වුණාම එයා මැරිලා කියලා. ඇත්තටම කෙනෙක් හුස්ම ගන්නේ නැති වුණාම මැරෙනවද? විද්‍යාවෙන් හිතන් ඉන්නේ ඒ වගේ දේවල්. එහෙම සිද්ධ වෙන්න පුළුවන්ද? ඇත්තම කතාව මේ යෝග දර්ශනය තුළ තියෙනවා ශරීරයේ මේ හුස්ම ගැනීම කියන දේ නතර කරලා ජීවත් වීමේ ක්‍රමවේදයක්. මේ හැම දෙයකම මුල් වෙන්නේ අපි අර ශරීරය තුළ ගොඩනගා ගන්න අග්නි ශක්තිය නැත්තම් ප්‍රාණ ශක්තිය කියන දේ. සමහර යෝගීන්ට මේ හැකියාව පවතිනවා. ඒ යෝගියා තමන්ගේ ශරීරයේ නිද්‍රාගත තත්ත්වයට නැත්තම් මිය යෑමේ තත්ත්වයකට පත් කරලා తాවකාලිකව තමන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ නැතුව ඉන්නවා. එතකොට සාමාන්‍යයෙන් බැලුමට කෙනෙක් බැලුවොත් එහෙම පරීක්ෂා කරොත් එයාගේ හුස්ම වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට එයාගේ හෘද ස්පන්දනය වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම එයාගේ ශරීරයේ නාඩි වැටෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ වගේ දේවල් දකින්න ලැබෙනවා ශරීරය බාහිරව පරීක්ෂා කරොත්. හැබැයි මේ ශරීරය තුළ ඒ අදාළ යෝගියා ජීවත් වෙනවා. මෙන්න මේ වගේ ගැඹුරු ක්‍රමවේද මේ යෝග තුල සහ මේ අධිමානසික ආධ්‍යාත්මික ශක්තියින් තුල පවතිනවා. ඊ타ත්ම සුන්දර සහ ඊ타ත්ම ගැඹුරු මාර්ගයක් තමයි මේ යෝග දර්ශනය කියන්නේ. ඉතින් ඊට අමතරව තව හැකියාවල් තියෙනවා. ඔබ දන්න හැකියාවල් ඔබ අහලා තියෙන දේවල් අර හිත් කියවන්න පුළුවන් සහ ඔය වගේ පෙර භවයන් දැකීමේ හැකියාවල් මම ඒව නෙමෙයි මේ සඳහන් කරන්නේ. මම සඳහන් කරන්නේ මේ ශරීර පාලනය කියන ක්‍රමවේද හරහා යෝගීන් උපදවා ගන්න හැකියාවල් ගැන. ඉතින් ඊට අමතරව මේ ශරීර පාලනය කිරීමේ හැකියාවල් හරහා විවිධ ආකාරයට තමන්ගේ ශරීරයේ තිබෙනා වූ අංශුමය ස්වභාවයන්, ඒ කියන්නේ අපේ මේ සියලුම දේවල් පදාර්ථ අණු ආදීන් අංශුමය ස්වභාවයන්ගෙන් තමයි මේ විශ්වයේ තිබෙන සියලු දේවල් සකස් වෙන්නේ. ඔබ ඒක දන්නවා. අපි ඒකට කියනවා ඇටම් එකක් කියලා. නැත්නම් අපි කියනවා මට ඒක මෙහෙම සඳහන් කරලා අපි කියනවා යම්කිසි පරමාණුවක් නැත්නම් අංශුමය ස්වභාවයකින් අපේ මේ සියලුම ශරීරයේ පදාර්ථ නැත්නම් මේ තිබෙන භෞතික සියලු දේවල් මේ සියල්ල නිර්මාණය වෙන්නේ ඒ ආකාරයට. එතකොට මේ යෝගියෙකුට පුළුවන් මේ වගේ තමන්ගේ ශරීරය එක තැනකින් තවත් තැනකට මතු කිරීමේ මානසික ස්වභාවයකට පත්වීමේ හැකියාව යෝගියෙකුට ලැබෙනවා. මෙතනදි වෙන්නේ ඒ යෝගියා විසින් අරමුණු කරන යම්කිසි ස්ථානයක් තියෙනවා නම් අපි මෙහෙම හිතමු. දැන් ඔබ මෙතන ඉන්නවා. ඔබට ඕනේ කතරගමට යන්න. හැබැයි ඔබ කතරගමට යනවා නම් ඔබ බස් එකේ හරි නැත්නම් ඔබේ පුද්ගලික වාහනයක හරි තමයි ඔබ ගමන් කරන්නේ. හැබැයි මේ යෝග දර්ශනයේ වඩන යෝගීන්ට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. එයාට මානසික වශයෙන්
ඒ කතරගම කියන දේ එයාට මානසින් මෙනෙහි කරාම සහ එයාගේ ආධ්‍යාත්මික ශක්තියෙන් එයාට මේ මොහොතේ කතරගම දකින්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි එයාට ඇත්තටම කතරගමට යන්න අවශ්‍ය නම් ඒ යෝගියා විසින් තමන්ගේ ශරීරයේ තිබෙන අර පදාර්ථ අංශමය ස්වභාවයන්ගේ තිබෙන්නා වූ ඒ පරිසරයට අනුගත වෙලා ඒ යෝගියා විසින් තමන්ගේ ශරීරය තිබෙන තැනින් අතුරුදහන් කරලා ඒ බලාපොරොත්තු වෙන ස්ථානය තුළින් තමන්ගේ ශරීරය මතු කර ගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේක ඉතාමත්ම ගැඹුරු මාතෘකාවක් සහ මේකේ තිබෙන රහස්, මේ ක්‍රමවේදයේ තිබෙන රහස් බොහෝ යෝගීන් එළියට දෙන්නේ නැහැ. ඒකට හේතුව ඒක සමාජයට යම්කිසි හානියක් සිද්ධ වෙයි කියලා මේ ක්‍රමවේද හැම කෙනෙක්ම දැනගත්තොත් ඉතින් අන්නේ ක්‍රමවේද හරහා පුළුවන් තමන්ගේ ශරීරය තිබෙන තැනින් තවත් තැනක මතු කිරීමේ හැකියාව. මේවා මම නැවතත් කියනවා, මේවා කතන්දර නෙමෙයි, මේවා ප්‍රායෝගිකව අත්දැකපු යෝගීන් අදටත් ලංකාවේ සහ ඉන්දියාවේ සහ ලෝකේ සිටිනවා. ඉතින් මේ දේවල් ඔබත් මේ වගේ ශක්තියින් වඩන්න කැමති නම් සහ ඔබත් මෙවැනි මාර්ගයක ගමන් කරනවා නම් නිසි ගුරුවරයෙක් යටතේ ඔබේ පුහුණු වීම කටයුතු ආරම්භ කරගෙන යන්න ඔබට ඔබ බලාපොරොත්තු වෙන ගමන යන්න ඔබට ඒක පුළුවන් වේවි. ඒ වගේම තමයි අපි නැවතත් මාතෘකාවට එමු. ඒ වගේම තමයි මේ ශරීර පාලන අභ්‍යාස වලින් තවත් යෝගීන් විසින් මේ ශරීර පාලන අභ්‍යාස වලට යොදා ගන්න විවිධ ඖෂධ වර්ගත් තියෙනවා. එතකොට මේ ශරීරයේ පැවැත්ම සකස් කර ගැනීම සහ මේ ශරීර පාලනය සඳහා ශරීරයට බාහිරින් යොදා ගන්න ඖෂධ වර්ග තියෙනවා. ඒ ඖෂධ මේවා පැලෑටි සහ මුල් වශයෙන් තමයි යොදාගන්නේ. බොහෝ විට යොදාගන්නේ සියුම් දළු සහිත පත්‍ර. ඒ වගේම යොදා ගන්නවා පොළව අභ්‍යන්තරයට ගිලුන මේ පැලෑටි වල මුල්. මේ මුල් සමහර මුල් තියෙනවා තමන් ඒ ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රවේශයට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් තමන් ඒ ආසනයට ගියාම භාවනා කරන ඉරියව්වට ගියාට පස්සේ මේ මුල් හපලා ආහාරයට ගන්න ස්වභාවයක්. මේක යම් විදිහකට මෙහෙම කිව්වොත් ඒ මුල් ඒ පැලෑටි වල තිබෙන මුල් කිසිම පිළියෙල කිරීමක් කියන්නේ මුකුත් හදන්න කරන්නේ නැතුව තම්බන්නේ නැතුව ඒ මුල් ස්වභාවිකවම ආහාරයට ගන්නවා. ඒ මුල් වල තිබෙන යුෂයන්, ඒ ඖෂධීය යුෂයන් තමන්ගේ ශරීරයට ලබා ගන්නවා. ඒ වගේම මේ පැලෑටි වල මේ ඖෂධීය පැලෑටි වල මේ දළු යොදාගෙන විවිධ ගුලි නැත්නම් බෙහෙත් ගුලි සකස් කරගෙන ආහාරයට ගැනීමේ ක්‍රමවේදත් මේ තුල පවතිනවා. මේ සෑම දෙයක්ම එකට ගැබ් වෙලා තමයි මෙන්න මේ කියන ශක්තියින් යෝගීන් විසින් ගොඩනගා ගන්නෙ. ඉතින් මේ මාතෘකාව කතා කරනවා නම් බොහෝමයක් පවතිනවා. වැඩසටහන අද දීර්ඝ වෙච්ච නිසා මම මෙතනින් මේක తాවකාලිකව නතර කරනවා. ඔබේ ප්‍රතිචාර මත මම බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව තවත් වැඩසටහනක් ගෙන එන්න. ඉතින් ඔබෙන් ආදරයෙන් ඉල්ලීමක් කරනවා අපේ නාලිකාව subscribe කරන්න ලෙස.